ඉන්න කවිතිගොල්ල අපේ අම්මලා තාත්තලා අපේ සෝබිත නායක හඳුරන්න ආදරේ. ඉතින් උන්වහන්සේ මේ අවස්ථාවේදී අපි নমස්කාර පෙරටුව ආරාධනා කරනවා අපේ සෝබිත නායක හඳුරන් වහන්සේට උන්වහන්සේගේ අනුශාසනාව කරන්න කියලා. ගල්කටුතු අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ආණ්ඩුකාරතුමන් ප්‍රධාන පින්වත්නි කැබිනට් ගොල්ලෑවේ මේ මහා ඛේද වාචකයට භාජන වෙලා දිවි රැකගත් පින්වතුනි අද අපි මිරිසවැටි රාජමහා විහාරස්ථානයේ මළුවට රැස් වෙලා මේ සිදු කරන්නේ මහා ජාතික මෙහෙවරක්. ප්‍රංශී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ ආචාර්ය පරබෑහැර චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ ප්‍රංශී වැඩ හිටියත් උන්වහන්සේ සෑම මොහොතකම හිතින් ලංකාවේ වැඩ ඉන්න හාමුදුරුවෝ චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ රටට ආදරෙයි අපිට ආදරෙයි ලංකාවට ආදරෙයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටට අධ්‍යාපන ශිෂ්‍යත්ව දාස් ගණනක් ලබා දෙනවා. නොඑක් ආකාරයෙන් ලොතරැයි ඇදලා නොඑක් දේවල් කරලා කොහොම හරි මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා අපේ රටේ දරුවන්ට ශිෂ්‍යත්ව දාස් ගණනක් ලබා දෙනවා. ඈත ගම්මානවල දුප්පත් ගම්මානවල උන්වහන්සේ නිසා විශ්වවිද්‍යාලයට ගිය වෛද්‍ය විද්‍යාලයට ගිය අපේ දූපුතුන් රාශියක් ඉන්නවා. ඒ වගේම නායක හාමුදුරු යටියන අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කළා. එතන ලංකාවේ දිලිඳු පවුල් වල තරුණ තරුණියෝ නේවාසික නවත්තගෙන කන්නක් දීලා අදින්නක් දීලා නොමිලේ පරිගණක අධ්‍යාපනය පුහුණු කරනවා මාස ගණනාවක්. ඒ වගේම තව පැත්තක ලංකාවේ නොදියුණු ඈත ගම්මානවල අපේ දරුවෝ විශාල පිරිසක් නවත්තගෙන නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවා. නායක හාමුදුරුවන්ට පන්සලේදී මොනවා හරි ලැබෙනවා නම් සබන් කෑල්ලක් හරි මම දැකලා තියෙනවා නායක හාමුදුරුවෝ කොහොම කාඩ්බෝඩ් පෙට්ටිවල දාලා කොහොම ඇඳයට පුරවගෙන ඉන්නවා. ඒ හැමදේම එකතු කරනවා. හැමදේම එකතු කරන්නේ ලංකාවට ගෙයින්න. හම්බ වෙන දේවල් එකතු කරලා හැම දෙයක්ම ලංකාවට අරගෙන ඇවිල්ලා හරියට මේ තාත්තා කෙනෙක් කලකින් ලංකාවේ දරුවෝ බලන් ඉනවා වගේ. ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා බෙදනවා. ඒ නිසා අපේ පරවාහැර චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ කියන්නේ රටට ආදරේ අපට ආදරේ මහා සම්පතක්. සුනාමි ආපු වෙලාවේ උන්වහන්සේ ලංකාවට කොයි වෙලේද විපතක් වෙන්නේ ඒ හැම වෙලෙම එවෙලෙම ක්‍රියාත්මක වෙනවා. සුනාමිය ආපු වෙලාවේ අපේ නායක හාමුදුරුවෝ ආධාර එකතු කළා කන්ටේනර් ගණනාවකට රෙදි කන බොන දේවල් මේවා සියල්ල එකතු කරගෙන ලංකාවට ඇවිල්ලා
අර සුනාමියෙන් විපතටපත් වෙච්ච අයට බෙදා දුන්නා. ඒ මිනිසුන්ට ගෙවල් හදා දුන්නා. ඒ නිසා කැබිලිති කොල්ලෑවේ මේ මහා ඛේද වාචකයේදී අපේ නායක හාමුදුරුවෝ කම්පාවටපත් වුණා. උන්වහන්සේ කල්පනා කළා 67 දෙනෙක් මැරුණා. ඒ මැරිච්ච පවුල් වල මේ ඉන්න සෑම දෙනාම එක පවුලක 20 දෙනෙක්ම මැරුණා. සමහර පවුල් වල ඔක්කොම මැරුණා. සමහර පවුල් වල බිරිඳ ඉතුරු වුණා ස්වාමියා මලා, ස්වාමියා ඉතුරු වුණා බිරිඳ බලා, දරුවෝ ඉතුරු වුණා අම්මා තාත්තා මලා. මේ මහා ඛේද වාචකය හදවතක් ඇති හැම මිනිස්යාගේම හදවත කම්පා කළා. අදත් මෙතන ඉන්නවද මන් දන්නේ ඒ තාත්තා තරුණෙක් දැක්කද පින්නතුනේ අර පොඩි පුතාගේ මලමිනිය බදාගෙන අඬන හැටි. මට මතක් වුණේ පටාචාරා කතාව. අර මලමිනිය බදාගෙන අඬනවා. ජනාධිපතිතුමා ආපු වෙලාවේ අඬා බැටිලා කියනවා මගේ පුතා මැරිලා නැහැ කියලා. ඒ වගේ මේ සියලු දෙනාම මහා දුකටපත් වෙච්ච මිනිස්සු. කැබිලිති ගොල්ලෑව මල් ගෙදරක් බවට පත් වුණා එදා. එක බලේ එක ගොඩේ මුළු ගමෙන් භාගයක් වලලා දැම්මා. ඒ ඇයිට කර කියා ගන්න දෙයක් නෑ. ඔළුව හැරිච්ච තේ දුවා. කඳවුරු වලට ගියා. ඒ මරණ බය පේනවා, බෝම්බ පුපුරිච්ච හැටි පේනවා, මල කඳන් පේනවා. දැන් මේ වෙලාවේ දැන් 3 මාසයකට කිට්ටු වෙන මාස එකමාරක් විතර ගත වුණා. එහෙම විසිරීලා ගිය කඳවුරු වල හිටිය මේ පවුල් නැවත වරක් කැබිලිති ගොල්ලෑවට යන්න ඕන. ගමට යන්න ඕන. ඒ දැන් කොහොමද ගමට යන්නේ? කුඹුරු පාළු වෙලා හේනකට යන්න බෑ. ඒ ඔක්කොම කොටි කොයි වෙලාවක ගහනවාද අපි දන්නේ නැහැ. ඒ නිසා හේනක් කොටා ගන්න බෑ, කුඹුරක් වපුර ගන්න බෑ. ගෙවල් පාළු වෙලා සියල්ලම නැති වෙලා දැන් නැවත ගමට යන්න සූදානම්. ගමට යනවා. මෙන්න මේ වෙලාව තමයි අපි පිහිටවන්න වෙන්න වෙලාව. අපේ චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ කල්පනා කළා මේ වෙලාවේ මම පිහිට වෙන්න ඕන. මේ සෑම දිනාටම හැම පවුලකටම බයිසිකලයක්. පින්වතුනි එදා කැබිලිති ගොල්ලෑවේ බෝම්බේ පුපුරක් දවසේ ඒ බස් එකේ යන්න පුළුවන් 60ක් 70ක් විතර. ඒ බස් එකේ නිමතේ බස් එකේ ගියා 200ක් විතර සෙනග. එක බස් එකක. මොකද දවසකට වාරයක් දෙකක් බස් එක යන්නේ. ළමයි විභාගයට යන්න ඕන, වෛද්‍ය සායන වලට යන්න ඕන, වවුනියාවට යන්න ඕන. මේ නිසා නේද පුරකාගෙන 200ක් විතර අර බස් එකට නැග්ගේ. චන්ද්‍රරත්න නායක හාමුදුරුවනේ අද නායක හාමුදුරුවෝ කැබිලිති ගොල්ලෑවට දෙන්නේ බයිසිකලයක් නේ, බෙන්ස් කාර් එකක්. ඔය දෙන බයිසිකලය මේ අයට හරක්තරම් වටිනවා. හරි වටිනවා. ඒ මොකද මේ පාසලේ ළමයි ඉල්ලන්නේ බයිසිකලයක්. මේ තාත්තලා ඉල්ලන්නේ බයිසිකලයක්. ඔකෙන් 60ක්ම 15 20 පදිනවා. ඒ නිසා චන්ද්‍රරත්න හාමුදුරුවෝ කල්පනා කළා හරි මේ මිනිස්සුන්ට බයිසිකලයක් දෙන්න ඕන. ඒක හරි ප්‍රයෝජනයි ගෙදර වලට. ඒ වගේම බයිසිකලයක් විතරක් නෙවෙයි. දැන් ගෙදර පාළු වෙලා, ගම පාළු වෙලා, කුඹුරු පාළු වෙලා, පේන් පාළු වෙලා මිනිස්සු කොහොමද බඩකින් ජීවත් වෙන්නේ? ඒ නිසා වේලක් ඇරවත් වේලක් කන්නට අපි උදව් කරන්න ඕන. චන්ද්‍රරත්න නායක හාමුදුරුවනේ මේ ඉන්නේ කැබිලිති ගොල්ලෑවේ ඔක්කොම අපේ දායකයෝ.